මේ දිනවල පාසල් දරුවන් ඉක්මවීම සම්බන්ධව නව අනපනක් පිළිබඳව සමාජයේ කතාබහක් ලක් වෙලා තියෙනවා. මේ ගැන මම පොඩ්ඩක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න හිතුවා. මොකද මේ කාරණය ඍජුවම දරුවෙක්ගේ මානසිකත්වයේ කෙරෙහි බලපාන කාරණයක්. ඒ වගේම දඬුවම් කිරීම නූතන මනෝවිද්‍යාව මගින් කෙලින්ම ප්‍රතික්ෂේප කරලා තියෙන කාරණයක් හැටියට අපිට දකින්න පුළුවන්. එතකොට මෙවැනි අවස්ථාවක රජය විසින් මේ ආකාරයේ ප්‍රවේශයක් ගැනීම, ඒ කියන්නේ දරුවන් හිංසාවෙන් වළක්වා ගැනීම කියන ප්‍රවේශය ගැනීම ඊටම ධනාත්මක දෙයක් හැටියට අපිට දකින්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රියාවලිය ඊටම ප්‍රවේශමින් කළ යුතු බොහෝ අංශ කෙරෙහි අවධානය යොමු කොට කළ යුතු ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. මොකද මේකෙදි අපි වඩාත්ම වැදගත් වෙනවා මේකේ ප්‍රායෝගිකත්වයේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම. එතකොට අපි මුලින්ම බලමු මේ පාසල් දරුවා හිංසාවට ලක්වීම කියලා අදහස් කරන්නේ මොකක්ද කියලා. මෙතනදී අපි දන්නවා දරුවෙකුට දඬුවම් කරන මූලික ආකාර දෙකක් තියෙනවා. ශාරීරික දඬුවම් සහ ශාරීරික නොවන දඬුවම්. මෙතනදී මේ ශාරීරික දඬුවම් කියන කොටස ලංකාවේ නීතියෙන්ම 1990 ගණන්වල අනුමත වෙච්ච පනතකින් තහනම් කරලා තියෙනවා. එතකොට ඇත්තටම දැනටත් ශාරීරික දඬුවම් පැනවීම නීතියෙන් තහනම්. එතකොට දැන් මේ නව සංශෝධනයක් කරා මේ අලුත් පනතක් කරා ඉදිරිපත් කරන්න හදන්නේ ශාරීරික නොවන දඬුවම් වලින් දරුවන් ගලවා ගැනීම, ඒ හරහා දරුවන් හිංසනයට පත්වීම වළක්වා ගැනීම. ශාරීරික නොවන දඬුවම් වලින් දරුවන් හිංසනයට පත්වීම හැටියට අපිට මේ මෑතක කතාබහට ලක් වෙන මූලිකම දේවල් අපිට දකින්න ලැබුණේ ගෑනු දරුවන්ගේ ගෞමේ වාටිය ලිහා දැමීම, පිරිමි දරුවන්ගේ කොණ්ඩේ පාසලේදී අල්ලා කපා දැමීම, මේ වැනි කාරණා. එතකොට ඇත්තටම මේවාදී දරුවෙක් හිංසනයට ලක් වෙන්නේ කොහොමද? දැන් අපි මේ ගැහැණු දරුවෙක්ගේ ගෞමේ වාටිය ලිහා දැමීම කියන කාරණේ ගත්තොත් ගෞමේ වාටිය ලිහා දාන්නේ ගෞම කොට නිසා. දනිස්සෙන් පහළට අඳින්නයි කියලා තියෙන ගෞම දනිස්සෙන් ඉහළට තියෙන නිසා තමයි මේ ගුරුවරු ඇතැම් විට මෙවැනි දේවල් කරන්න පෙළඹෙන්නේ. නමුත් ඇත්තටම අපි ලංකාවේ සමාජීය පසුබිම දිහා බැලුවොත් මේ දරුවන් හරි ඉක්මනින් වර්ධනය වෙන වයසක ඉන්නේ. මෙතනදී මූලිකව මේවට ගොදුරු වෙන්නේ මේ නව යෞවනයේ දරුවන්. ඒ කියන්නේ වයස අවුරුදු 11ත් 15ත් අතර දරුවන්. එතකොට මේ වයසේදී දරුවන් ඉතාම ඉක්මනින් වර්ධනය වෙනවා. දරුවන්ගේ මේ වර්ධන වේගයට සරලන ආකාරයට නැවත නැවතත් ඇඳුම් අරන් දීමේ හැකියාවක් දෙමව්පියන්ට තියනවාද කියන ගැටලුවක් මතුවෙනවා. ඇතැම් විට මෙවැනි වඩා කොට වූ ගවුමක් ගැහැණු දරුවෙක් පාසලට ඇඳන් එන්නේ ඉතාම අපහසුයෙන් වෙන්න පුළුවන්. වෙන කරන්න දෙයක් නැතිකමට වෙන්න පුළුවන්. එවැනි දරුවෙකුට මේ ආකාරයට වාටිය ලිහා දමා අවමානයට පත් කිරීම තුලින් ඒ දරුවා විශාල මානසික කඩාවැටීමකට, කම්පනයකට ලක්වීමේ හැකියාවක් තියෙනවා කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. පිරිමි දරුවෙක්ගේ උනත් කොණ්ඩය කපා දැමීම හෝ වෙනත් එවැනි ක්‍රියාවන් නිසා දරුවෙක් මානසික වශයෙන් විශාල පීඩාවකට ලක්වීමේ හැකියාවක් තියෙනවා. අද කාලේ දරුවන් විශේෂයෙන් වඩා බිඳෙන සුළු දරුවන් බවට පත් වී තියෙනවා කියන එක ලෝකයේ හඳුනාගෙන තියෙනවා. අපි ළමා කාලේ හිටපු දරුවන්ට වඩා අද කාලේ දරුවන් බිඳෙන සුළුයි. ඉතින් මේවැනි කාරණා අපි ඔළුවේ තියාගෙන මේවැනි ප්‍රශ්න විවේචනය කිරීම කෙරෙහි අවධානය දෙන්න ඕනේ. එතකොට දැන් මේක මේ අලුතෙන් හඳුන්වා දෙන මේ හිංසාවෙන් වළක්වා ගැනීමේ පනත ගැන අපි සාකච්ඡා කරනකොට අපිට මේකේ මනෝවිද්‍යාත්මක පසුබිම දිහා බලනකොට මේ අපි දන්නවා මේ මනෝවිද්‍යාව පුද්ගලික අභිප්‍රේරණය කිරීමේ නැත්නම් මොටිවේට් කිරීමේ ක්‍රමවේදයේ හැටියට මේ දඬුවම කියන එක පිටු දැකලා නැහැ. මනෝවිද්‍යාවේ මුල් කාලීන මනෝවිද්‍යාවේ චර්යාවාදී මනෝවිද්‍යාව කියන කොටසේ behaviorism psychology කියන එකේ ඇත්තටම පුද්ගලික මෙහෙයවීමේ ක්‍රමවේදයේ හැටියට මේ දඬුවම් සහ ප්‍රතිදාන ප්‍රතිලාභ ලබා දීම කියන අංශ දෙක ගැනම කතා කරනවා. දඬුවම් මගින් මේ පුද්ගලයෙක් හික්මිය හැකි, ප්‍රතිදාන ප්‍රතිලාභ ලබා දීම හරහා පුද්ගලයෙක් හික්මවිය හැකි. එතකොට මේක මුල් කාලයේ මෙහිම පාවිච්චි වුණත් මේ දඬුවම් කියන දේ හරහා පුද්ගලයෙක් තුළ ඍණාත්මක මනසක් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. දඬුවමට ලක් වෙච්ච පුද්ගලයා තුළ
සමාජ බීතිකා එතකොට සමාජයේ ඉදිරියට ඇවිල්ලා ධනාත්මකව වැඩ කිරීමේ හැකියාව පුද්ගලයින්ට මුහුණ දීමේ හැකියාව වගේ නොයෙකුත් දේවල් හැකියාවන් හීනවීම තුළ පුද්ගලයා දුර්වලයෙක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා කියන එක දැන් නූතන මනෝවිද්‍යාව ඊටම පැහැදිලිව පිළිගන්නවා. මේකට පිළියමක් හැටියට නූතන මනෝවිද්‍යාව පුද්ගලයෙක් මෙහෙයවන්න පුද්ගලයෙක් ධනාත්මකව පොළඹවන්න නැත්නම් දරුවෙක් වඩා නිවැරදි පැත්තට මෙහෙයවන්න ක්‍රමවේදයක් හැටියට ට්‍රිපල් P concept කියලා සංකල්පයක් පාවිච්චි කරනවා. මේ සංකල්පයේදී අපිට මූලිකවම දකින්න පුළුවන් මේ P අකුරු තුනකින් ඉංග්‍රීසි P අකුරු තුනකින් කියන වචන තුනක් තමයි පාදක කරගන්නේ. මූලිකවම positive ඒ කියන්නේ ධනාත්මක, දෙක patient ඒ කියන්නේ ඉවසිලිවන්තභාවය, ඊළඟට persistence ඒ කියන්නේ අඛණ්ඩතාවය. ඒ කියන්නේ මේ අනුව අපි පුද්ගලයෙක්ව ධනාත්මකව මෙහෙයවීම සඳහා භාවිතා කළ යුතු ක්‍රමවේදයේ හැටියට මනෝවිද්‍යාවේ පෙන්වන්නේ ධනාත්මකව, ඉවසිලිවන්තව, අඛණ්ඩව පුද්ගලයෙක්ව අපිට මෙහෙවන්න සිද්ධ වෙනවා. දැන් මේ ආකාරයට දරුවෙක්ව ධනාත්මකව, ඉවසිලිවන්තව, අඛණ්ඩව නිවැරදි දිශාවට මෙහෙවන්න නම් ඔබට ඊටාම පැහැදිලිව පේනවා මේ මෙහෙයවීම කරන පුද්ගලයා ඊටාම තැන්පත් විවේකී මනසකින් මේ කාර්යයට යෙදවිය යුතු වෙනවා. එතකොට මෙතනදී අපිට ප්‍රායෝගික ගැටලුවක් පැන නගිනවා. ඔබ දන්නවා පාසල් වල ගුරු භූමිකාව කුමන ආකාරද කියලා. මෙතන මේ වීඩියෝ නරඹන ගුරුවරු ඉන්නවා නම් මාත් එක්ක එකඟ වෙයි. කොළඹ ප්‍රධාන පාසල් වල ඇතැම් පන්ති කාමරවල එක ගුරුවරියෙකුගේ අධීක්ෂණයේ යටතේ සිසුවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබනවා. මේ කුඩා පන්ති කාමරයක් තුළ සිසුවියන් 50ක පමණ ප්‍රමාණයක් මේ අධික රස්නේ කාලගුණයේ යටතේ ඇතැම් විට පන්තියක ෆෑන් එකක් තියෙනවා වෙන්න පුළුවන්. මේ ඉන්න දරුවෝ ඊටාම අපහසුවෙන් ඊටාම නොයසිලිමත් බවකින් ඉන්න බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එවැනි පන්ති කාමරයක් මෙහෙයවීමේදී ගුරුවරියකට හැකියාව තියෙනවද මේ 50 දෙනෙක්ව ධනාත්මකව, ඉවසිලිවන්තව, අඛණ්ඩව මෙහෙයවන්නේ? එක් දරුවා කෙරෙහි ඍජුව අවධානය දෙන්න කියන ප්‍රශ්නය අපිට අහන්න වෙනවා. ඒ වගේම මේ ගුරුවරුන්ගේ භූමිකාව තිරෙන් පිටුපස කොටස දිහා අපි බැලුවොත් ගුරුවරුන්ගේ භූමිකාවේ තිරෙන් පිටුපස කොටසේ අපිට දකින්න ලැබෙනවා ගුරුවරුන්ට අධ්‍යාපනය දීම සහ දරුවන් මෙහෙයවීමට පරිබාහිර වූ අතිවිශාල රාජකාරී කොටසක් පැවරලා තියෙනවා. ගුරුවරියන් කියන ආකාරයෙන්ම ඔවුන්ට අසීමිත ෆෝම් පිරවීමේ ප්‍රමාණයක් තියෙනවා. නැත්නම් ලිපිකාර වෘත්තියේ යෙදෙන්නට ඔවුන්ට සිදු වෙලා තියෙනවා කියන එක මේක ප්‍රසිද්ධ රහසක්. ඉතින් එවැනි වෘත්තීය පීඩනයක් තුළ ඉන්න ගුරුවරියන්ට අරවැනි 50 දෙනෙක් ඉන්න පන්තියක් තුළ මේ ආකාරයෙන් ඉවසීමෙන්, ධනාත්මකව ඉවසීමෙන් සහ අඛණ්ඩව එක් දරුවාට අවධානය දීමේ හැකියාව පිළිබඳව අපි ප්‍රායෝගිකව හිතා බලන්නට ඕනේ. එතකොට ඒකම මේකේ අපි ගත්තොත් මේ ශිෂ්‍යයින්ගේ පාර්ශවය අද මේ පන්තියක් තුළ ඉන්න ශිෂ්‍යයින් ඉතා විශාල විවිධාකාර වූ සමාජ කණ්ඩායම් වලින් එකතු වෙන ශිෂ්‍යයින් පිරිසක්. මේ කණ්ඩායම් තුළ විවිධාකාර පෞද්ගලික අත්දැකීම් ලද දරුවන් ඉන්නවා. දරුවෙක් නොලැබිය යුතු මට්ටමේ අත්දැකීම් ලද දරුවන් වගේම ඊටාම අහිංසක මල් වගේ අම්මා තාත්තා සියල්ල අතට පයට කරලා දීලා හදපු බෝනික්කෝ වගේ දරුවොත් ඉන්නවා. එතකොට මේ දරුවන් අතර ඇති වෙන අන්තර්ක්‍රියාවේදී ඊටාම අනපේක්ෂිත ගැටලු ඇතිවීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වගේම මේ පන්ති කාමරයක් තුළ අපිට අද නිරීක්ෂණය කරන්න ලැබිලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ තිරයට ඇබ්බැහි වූ දරුවන්. ඒ කියන්නේ ෆෝන් එකට නැත්නම් මේ ජංගම දුරකථනයට හෝ පරිගණකයට තිරයට ඇබ්බැහි වූ දරුවන් අපිට දකින්න ලැබෙනවා. මේ දරුවන් මේ තිරය හරහා දරුවෙක්ගේ මානසික මට්ටමට නොගැලපෙන මට්ටමේ අත්දැකීම් ලබාගත් දරුවන් අපිට දකින්න ලැබෙනවා. ඒකම මේ මද්ද්‍රව්‍ය උවදුර ඊටාම මේ අපි කතා කරන ඔය නිතර මාධ්‍යයේ කතා කරන ප්‍රබල මද්ද්‍රව්‍ය නොවුනත් යම් මට්ටමක මද්ද්‍රව්‍යයන් වලට පුරුදු වෙච්ච දරුවන් අපිට පන්ති කාමර තුල දකින්න ලැබෙනවා. ඉතින් මේ සියලු දේ තුල ගුරුවරියන් මේ දරුවන් මෙහෙයවීම කියන්නේ අතිශයින්ම අභියෝගාත්මක කාරණයක් කියන එක අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ සියලු අභියෝග මැද පන්තියක දරුවන් මෙහෙයවන ගුරුවරුන්ට මේ අලුත් පනතින්
මට දැනගන්නට මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබුණු ආකාරයට මෙහි ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා දරුවෙක් යහපත්ව හික්මවීමේ අරමුණින් වූ දරුවා හිංසාවකට ලක්ුණායයි හැඟවෙන පරිදි යම්කිසි සිදුවීමක් සිදු වුණොත් අදාළ ගුරුවරයා අපරාධමය වරදකට වරදකරුවෙක් වෙනවා කියලා. මේ වචන මෙහෙම මේ ඉදලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. මට මාගේ මතකයේ රැඳුණු ආකාරයට මම මේ අදහස ප්‍රකාශ කරේ. මේ ආකාරයට මෙතනදී ගුරුවරයාගේ හෝ දරුවා යහපත්ව හික්මවන්නට උත්සාහ කරන පුද්ගලයාගේ අරමුණ බලංගු නොවන තත්ත්වයක් පවතිනවා නම් සහ මේ හිංසාවට පත් වුණා යන්න තීරණය වෙන්නේ දරුවා එය දකින කෝණයෙන් නම් එතන බරපතල වරදක් තියෙනවා කියන එක මට කියන්න සිද්ධ වෙනවා. මොකද දරුවා මේක දකින්නේ දරුවාගේ දෘෂ්ටි කෝණය අනුව දරුවා ඇබ්බැහියකට ලක් වෙලා ඉන්නවා නම් ඒ ඇබ්බැහියෙන් වළක්වා ගැනීමට දරන ඕනෑම උත්සාහයක් ඒ දරුවා දකින්නේ හිංසාවක් හැටියටයි. ඒ වගේම දරුවෙක් යම්කිසි ආකාරයකට අධික ආවේගශීලී දරුවෙක් නම් ඒ ආවේගශීලී හැසිරීම තුළ දරුවාගේ ආවේගශීලීත්වය පාලනය කර ගැනීම පිණිස ගුරුවරයා අඩුගානේ දරුවව අත් දෙකෙන් අල්ලලා එක තැනක මොහොතක් රඳවලා තියාගත්තා. ඒක පවා දරුවා දකින්න පුළුවන් දරුවව හිංසනයකට ලක් කිරීමක් කළ හැටියට. නමුත් මේ ආවේගශීලී දරුවව පාලනය නොකිරීම තුළ අනෙක් දරුවන් අවදානමකට විවෘත වෙනවා. අනෙක් දරුවන් හානියකට ලක් විය හැකි කියන එක අපිට බැහැර කරන්න බෑ. ඉතින් මේ ගුරු භූමිකාව කියන්නේ අතිශයින්ම අභියෝගාත්මක භූමිකාවක් බවට පත් වෙමින් තියෙනවා. මේකට මුහුණ දෙන්න ගුරුවරුන්ට විශාල ප්‍රශ්නයක් ඇති වෙමින් තියෙනවා. ඒ වගේම අපි මෙතනදී ගුරුවරුන්ගේ පාර්ශවයෙන් තවදුරටත් විමසලා බැලුවොත් අද රටේ පවතින ආර්ථික සමාජීය පසුබිම තුළ මේ ගුරුවරුන්ගේ පෞද්ගලික ජීවිත පිටපස තියෙන්නේ ඊටාම මේ සුබදායි රෝසමල්ලි යහනාවක ජීවිතයක් නෙවෙයි කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මොකද ඔවුනුත් මේ සමාජයේ කොටස්කාරයින් මේ සමාජයේ තියෙන මේ ආර්ථික සමාජීය ගැටලු සියල්ලට මුහුණ දෙමින් තමයි ඔවුනුත් මේ ගුරු භූමිකාවෙන් නියැලිලා ඉන්නේ. ඉතින් අපිට මේ ළමයින් හිංසාවට ලක්වීම මුදා ගන්න අපි දරුවන්ගේ අයිතිවාසිකම් කියන දේ විවෘත කරලා දෙනකොට ඒ විවෘත කිරීමත් එක්කලා අපි ඒකට සුදුසු පසුබිමක් නිර්මාණය කර නොදෙන්නේ නම් ඒ තුල මේක ඊටාම විශාල පරිහානියකට සමාජය ගෙන යාමේ ආරම්භයක් විය හැකියි කියන එක මම පැහැදිලිවම කියන්න සිද්ධ වෙනවා. මොකද මෙතනදි සිද්ධ විය හැකි දේ තමයි ගුරුවරුන් දරුවන් මෙහෙයවීමෙන් ඉවත් වීම. මෙහෙයවීමෙන් ඉවත් වීම තුල ගුරුවරුන් දරුවන් නොසලකා හැර දරුවන්ට ඕනෑ ආකාරයට වැඩ කරන්න ඉඩ දීම තුල ඊටාම නොහික්මුණු ජන සමාජයක් ඊටාම නුදුරේදී රට තුල බිහි වෙයි. මේ දරුවන් තුල ධනාත්මක ආකල්ප වර්ධනය වීම කෙසේ වෙතත් ඊටාම ඍණාත්මක ආවේගශීලී Tamanගේ ආත්මාර්ථකාමී අන් අයට ගරු නොකරන ඊටාම පහත් මට්ටමේ සමාජ තලයක් ගොඩනැගීමේ අඩිතාලමක් බවට මේක පත්විය හැකි කියන අවධානම අපි සමාජයක් හැටියට තේරුම් ගත යුතුයි කියන එක කියමින් මම මේ ගැන මගේ අදහස් ප්‍රකාශ කිරීම නවත්තනවා. අපි මේ ගැන වඩාත් සවිස්තරව කතා කරන්න ඕන නම් ඉදිරියේදී අපි කතා කරන්න ඉඩ පවත්වා ගන්නවා. ඒ තුල ඉදිරියේදී අවශ්‍ය වුණොත් කතා කරනවා. ඔබට මේ ගැන යම් කිසි දෙයක් කියන්න අවශ්‍ය නම් මෙහි කමෙන්ට්ස් ඔස්සේ ඔබේ අදහස් ප්‍රකාශ කරන්න කියලා මම ඔබෙන් බොහොම සාදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙමනම් බොහොම ස්තුතියි අපේ මේ වීඩියෝ නරඹුවට. අපි ඉදිරියේදී තවත් වීඩියෝකින් හමු වෙමු.